ඊයේ කළුතර උතුරු පොලිස් වසමේ වාඩියමංකඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ. ඊයේ පස්වරු 7:50ට පමණ මෙම වෙඩිතැබීම සිදුව ඇති බව පොලිසිය පැවසීය. ඉන් බරපතල තුවාල ලැබූ 32 හැවිරිදි පුද්ගලයෙක් කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවද සඳහන් වේ. මේ අතර කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේදී ඊයේ තවත් වෙඩිතැබීමක් සිදුව තිබේ. එම ප්‍රදේශයේ කොණ්ඩ කපන ස්ථානයක් තුළදී මේ වෙඩිතැබීම සිදුව ඇති බව පොලිසිය ප්‍රකාශ කරේය. වෙඩිවැදීමෙන් අයෙකු මිය ගොස් තවත් පුද්ගලයන් සිව් දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මෙවන විට ඇතුළත් කර තිබේ. පොලිසිය ප්‍රකාශ කළේ වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 20ක් වූ මන්නාරම සිලාවතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි. තුවාල ලැබුවන් අවුරුදු 19, 27 සහ 28 වයස්වල පසුවන සිලාවතුර සහ ග්‍රෑන්ඩ් පාස් මෙන්ම කොටහේන ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කර තිබේ. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩිතැබීම සම්බන්ධව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළපොළ පොලිසිය ඇතුළු පොලිස් කණ්ඩායම් කිහිපයක් වැඩිදුර විමර්ශන කරමින් පවතින බවද පොලිසිය ප්‍රකාශ කළේය. මෙවර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේදී ලොව කාගේත් අවධානය දිනාගත් ඉන්දු පාකිස්තාන ක්‍රිකට් තරඟය සැලසුම් කළ පරිදිම අද කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. රාත්‍රී තරඟයක් ලෙස පැවැත්වෙන මෙය මෙරට වේලාවෙන් පස්වරු 7ට ආරම්භ වීමට නියමිතව තිබේ. එය තරඟාවලියේ ඒකාණ්ඩයේ තරඟයක් ලෙස පැවැත්වේ. මේ අතර ඉන්දු පාකිස්තාන තරඟය සැලසුම් කළ පරිදි විශේෂ වූ ආරක්ෂාවක් යටතේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති රවින් වික්‍රමරත්න මහතා පැවසීය. 2026 පන්දුවාර 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරඟය පවත්වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙවර මහත් ආందోලනයක් මතු වුණේ දෙරටේ පවතින දේශපාලන අර්බුද උග්‍රවීමත් සමගය. තවත් මෙවැනි කාලින පුවත් දැනගන්න දිනපතා අයිලන්ඩ් වොයිස් ඩේලි රවුන්ඩ් අප් සමග දිගටම රැඳී සිටින්න.